ප්‍රශ්නයක් අහන්නද? ඔයාලට පේනවා පුතේ මගේ අත මත මම වස්තුවක් තියලා තියෙනවා. හිතන්නකෝ මේ වස්තුවේ අතත් එක්ක ස්පර්ශ වෙන පෘෂ්ඨයයි මගේ අතයි රළු පෘෂ්ඨ කියලා. අත නම් රළු නෑ. ඒක වෙනම කතාවක්. හරිද? හැබැයි අපි හිතමුකෝ රළු පෘෂ්ඨ කියලා. එතකොට ඒ වගේම තමයි මම මේ වස්තුව අදින්නෙවත් තල්ලු කරන්නෙවත් නෑ. ඒ කියන්නේ මම මේ වස්තුව මත බලයක් යොදලා නෑ. මගේ ප්‍රශ්නේ මේ අවස්ථාවේදී මේ වස්තුව මත ඝර්ෂණ බලයක් එහෙම නැත්නම් ෆ්‍රික්ෂන් එකක් යෙදෙනවද කියලා. හරි. ඔයාලා ඔකට උත්තරේ කමෙන්ට් කරන ගමන් පොඩ්ඩක් මේ කතාවත් අහගන්න පුතේ. මේ පණිවිඩය 11 වසර ඉංග්‍රීසි මීඩියම් ඒ වගේම සිංහල මීඩියම් දරුවන්ට. පුතේ ඔයාලා වෙනුවෙන් දැන් ගොඩක් අයට ඝර්ෂණය කියන පාඩම එහෙමත් අමතක ඇතිනේ. ඔයාලා වෙනුවෙන් අපි විද්‍යාව 10 වසරයි 11 වසරයි පාඩම් ඔක්කොම මුලින් ඉඳන් මතක් කරලා පේපර් ක්ලාස් එකක් කරන්න හිතුවා. ඉතින් ලංකාවේ ඕනෑම දරුවෙක්ට මේ පේපර් ක්ලාස් එකට සහභාගී වෙන්න පුළුවන්. පන්ති ඔන්ලයින් පැවැත්වෙන්නේ. පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්න කැමති දරුවෝ පුතේ මේ වීඩියෝ එකේ යටින් වැටෙන WhatsApp අංකයට ඔයාලගේ නමයි පේපර් ක්ලාස් කියලා ටයිප් කරලා ඉංග්‍රීසි මීඩියම්ද සිංහල මීඩියම්ද කියන එකත් එක්ක මැසේජ් එකක් දාන්න. ඔයාලට විස්තර දැනගන්න ඕන නම් කෝල් එකක් ගන්නත් පුළුවන්. එහෙනම් ප්‍රශ්නට උත්තරේ හොයන්න ඒ වගේම යාළුවන්ටත් වීඩියෝ එක ෂෙයා කරලා හැමෝම පේපර් ක්ලාස් එකට එකතු වෙන්න අපි හොඳ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා අමතක විෂය කරුණු ආයෙ මතක් කරගමු. ඕකේ